මේ තින්නේ පර තම්බි නෙමෙයි උන්ට කියන්න ඕනේ. උන්ට කියන්න වචනයක් නැහැ. අල්ලගේ අර පස්සෙන් බිහි වෙච්ච උන්නේ මුන් ඇවිල්ලා මුන් මෙතන මේ ලියලා තියෙනවා මාෂාල්ලා කියලා. අර තියෙන්නේ බගවාලෙන කියන තැන. ඊට පහලින් තමයි මේ මාෂාල්ලා කියලා ලියලා තියෙන්නේ. මේක නල්ලතන්නේ වොයිස් මාත්‍යා තමයි මේ පොලිසිය යොදලා මේ තීන්ත ගාන මේක මකලා තියෙන්නේ. මුන් මේ එනවා පාකිස්තානෙන් බංගලාදේශෙන් උන් එනවා මෙහෙට මේ අවාරයට වඳින්න. මේ සිරිපාදේ. මුන්ට කවදාද ඉතින් බුද්ධං සරණන් තමයි යන්න වෙන්නේ. මොකක්වත් නැහැ මුන්ට වෙන ආගමක්. බුදුන් සරණ යන වෙන සරණක් නැහැ මේ හම්බයන්ට. ඒකින්ද තමයි මුන් ටික ටික පන්සල් පැත්තට යොමු වෙන්නේ. මුන්ව කවදාද අපේ ආගමට අපි ගන්නවා. හරිද? මේක මේ මුන්ට හෝටල් හදන්න ඕනෙලු මුන්ට මේ එන මුස්ලිමුන්ට හෝටල් නැහැලු. ඒක නිසා කාමර 500කින් හෝටලයක් ගන්න යනවා. ඒකට වෙනම පල්ලියක් හදන්න යනවා. එතකොට ඒ නිසා තමයි මුන් මේ ටික කරගෙන ඉන්නේ. එතකොට මේ අවාරය තමයි මුන් මේ හැමදේම කරන්නේ. එතකොට මේකේ වාරය අවාරය කියලා නැහැ. අපිට හවුනොත් අපේ වාරේ දෙනවා කියලම මෙතනින් පල්ලේ අල්ලගේ මූණ මේකේ තියෙන්න ගහන්නේ. හොඳට මතක තියාගන්න. හරිද? එතකොට මට මරණ තර්ජන දාලා තියෙනවා මරනවා කියලා පුළුවන් නම් කරලා පෙන්නපන්. බය නැහැ. බය නම් මේවා කරන්නේ. හරිද? හරිද? බය නම් මේවා කරන්නෙන්නෙත් නැහැ. හරිද? උඹලා අර තව කියලා තියෙන අනුරාධපුරේ හදනවා කියලා නැවත අර උඹලා කඩපුව අපි. අර කුණුගොඩ උඹලගේ ඒ පල්ලි නෙමෙයි උඹලට කියන්නේ කුණුගොඩ කැඩුවනේ. අනුරාධපුරේ ඉන්න මගේ හොඳ සහෝදරයෝ ටික. හොඳ ලේ තියෙන සිංහල ලේ තියෙන හොඳ සහෝදර ටිකක් ඉන්නවා. ඒ හදපන් පුළුවන්.